ඔබ දන්නවාද ලෝකයේ වැඩිම පිරිසක් ඇබ්බැහි වෙලා ඉන්න භයානකම මත්ද්‍රව්‍ය විකුණන්නේ ෆාමසිවල නෙමෙයි සුපර් මාකට්වල. ඒ තමයි සුදු විෂ. එහෙම නැත්නම් සීනි. විද්‍යාත්මක පරීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා සීනි අපේ මොළයට බලපාන්නේ කොකේන් වැනි මත්ද්‍රව්‍යයකට සමානවමයි කියලා. කොහොමද මේ ඇබ්බැහිය සිදු වෙන්නේ? අපි සීනි අඩංගු දෙයක් කෑවම අපේ මොළයෙන් ඩෝපමීන් කියන සතුට ඇති කරන හෝමෝනය විශාල වශයෙන් පිට කරනවා. ඒ සතුටට අපේ මොළය ඇබ්බැහි වෙනවා. ටික වෙලාවකින් ඒ සතුට අඩු වුණාම මොළය ආයෙත් සීනි ඉල්ලලා අපිට බල කරනවා. ඔබටත් නිතරම පැණි රස දෙයක් කන්නම හිතෙන්නේ ඒ නිසයි. මේක හරියට නතර කරන්න බැරි රෝදයක් වගේ. මේකෙන් ශරීරයට සිදුවන විනාශය මොකක්ද? සීනි කියන්නේ හුදෙක් කැලරි විතරක් නෙවෙයි. එය ඔබේ අක්මාවට මේදේ තැන්පත් කරනවා. ඔබේ සම ඉක්මනින් මහලු කරනවා. සහ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කරනවා. දවස පුරාම ඔබට දැනෙන අසාමාන්‍ය තෙහෙට්ටුවට සහ මානසික ආතතියට ප්‍රධානම හේතුව ඔබේ රුධිරයේ සීනි මට්ටම නිතරම වෙනස් වීම. ඒ කියන්නේ උච්චාවචනය වීම. මේ ඇබ්බැහියෙන් මිදෙන්න පුළුවන් එකම ක්‍රමය තමයි ෂුගර් ඩිටොක්ස් එකක්. ඒ කියන්නේ ඔබ සති දෙකක් සීනි අතහැරියොත් ඔබේ මොළයේ රස සංවේදනයන් නැවත පණ ගැන්වෙනවා. ඔබට වෙනදට වඩා ශක්තියක් දැනෙන්න ගන්නවා. බඩේ මේදය අඩු වෙනවා. ඒ වගේම ඔබේ නිින්ද සුවදායක වෙනවා. මතක තියාගන්න ඔබේ ශරීරයට සීනි අවශ්‍ය නැහැ. ඔබේ ඇඩික්ෂන් එකට තමයි සීනි අවශ්‍ය වෙන්නේ. ඔබ අද සිට සීනි අත්හරින්න සූදානම්ද? ඔබේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න. ඔබේ මිතුරන්වත් මේ ගැන දැනුවත් කරන්න. මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් මෙවැනි සෞඛ්‍ය රහස් දැනගන්න අපිව ෆලෝ කරන්න.